අයන්ගේ කාවා මම හිතන්නේ මචං පොර කොළම පැත්තේ වගේ. ගානක් කඩා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මොකද කියන්නේ? කඩාවුඟු. වරෙන් යන්න පොඩ්ඩක් කතාවට ගහලා. මහත්තයා නිකන් මෙහෙම ඉන්න නම් බෑද? ඔව් මම මේ කොළඹ මම මේ ආවා මේ පොතක් ලියනවා මම මේ අතීත සිද්ධි ගැන පොඩි පොතක් ලියනවා ඒකට. ඔයාලා මම දන්නවද කරුණු ටිකක් මට හොයලා දෙන්න පුළුවන්ද? පොමාත්යෝ අද අපි හැමෝටම දීලා දෙන්නේ නේද? නැත්තම්. අපි සුද්දොන්ටයි තම්බිලාට ඔක්කොටම අපි දීලා තියන්න ඕනේ නේ. පොත් ලියන්න අය. අපි ගාව තියෙන වචනේ ලස්සන ප්ලේස් එකේ තියෙනවා මහත්තයා. මට ඕනේ මම මේ රාවණා ගැන තමයි පොතක් ලියන්නේ. ඒකට පොඩි කරුණු ටිකක් ඕනේ. ඔයාලා මට උදව්වක් කරන්න. නෙමෙයි මහත්තයෝ. අපි ගාව විජය කුමාරයාගේ දන්නේ තියෙන තොරතුරු. දැක්කනේ අපේ ගම පෙද්දි මහත්තයට තේරෙන්නේ නැද්ද නේ මචං? අන්න හරි මට සෙට් වුණා හොඳ බ්ලඩ් එකක්. එහෙනම් සපෝට් එකක් දෙන්න. අපි මේ වැඩේ ගොඩ ගියොත් ඔයාලට ලකනවා. එහෙනම් මට පෙන්නන්න උඩ. කාර ගන්නද? පයින් මහත්තයා පයින් යද්දි තමයි ගමේ ෆීලින් එක දැනෙන්නේ. පයින් හරි යා. මහත්තයා වුණා ගන්න. එන්න අපිත් එක්ක යා. මම බැලුවේ මේ ඒකයි මේ හරි ගුප්තයිනේ අප්පා. ඒ පරක්කම් බා රජතුමා නෙමෙයි මහත්තයෝ. ඒ ඉන්නේ අපේ මේ ගමේ පිස්සු මාටියා කියලා මාමා කෙනෙක්. ඌ පිට ඇතුළ ගන්න පොල්ලෙල්ල කඩේරියන් ඉන්නේ. පෙන්ලා නෑ මේ අර කන්න මොන හරි කීයක් කර දෙන්න. නැත්තම් එහෙම අරන් යන්න බෑ. යන්න බෑ. හරි ඔයාලා මට දෙන්න මේ මට මාරු නෑ. මේක මාරු නෑ. මම කැමරා මොනවා ගේන්නකෝ. හරි. අපි මෙතන ඉන්න ගිහින් එන්නෙක් වෙන්න. අම්මු මහත්තයා. ගිනාද කැමරේ? හරි. ඉතින් සල්ලි දෙන්න. තුන දාන්නේ කොහෙද? මම කඩේ ණය වගේ ඇති දෙදී කියලා දැක්ක මේ මහත්තයාට උදව් කරන්නේ මහත්තයා. ඒ ජේ මේ මහත්තයාගේ බඩු එක දාගන්න නැත්නම් හොරු ඉන්නවා කියන්නේ. හොරු ඉන්න කෙරේ ඉන්න ඔය ටීවී එක දාන්න කියන්නේ. මේ මොකද දානවද? ඔය දාන්න. නැත්නම් හොරු ඉන්නවා. පර්ස් එක දාන්න. හොරු ඉන්නවද? පර්ස් එක අවුලක් නෑ. ඈ? පර්ස් එක දාන්න. ඔව්. හොරු ඉන්නවා. ඒකට සපත්තු සපත් වටින්නේ. සපත් තුන් වටින්නේ. කමක් වෙන පරිස්සම ගන්න මම පර්ස් බලන්න පොඩේ. හරිද මම මේ ඔක්කොම කරුණු ටික කියලා යන් එනවා. මේ හරි গুপ্তයි නේ මෙතන. গুপ্তයි නේ. දුටු ගෑනද තමයි බිසයි. මෙයා දුටු ගෑනද මා කරපු තැන් මේ තියෙන්නේ. දැන් ඇත්තටම මේ මෙයා මේ ඉන්නවද මේ රාවණ? අර ඉන්නේ බුද්ධි පුකුටි අර තියෙන ඉන්න මහත්තයා වෙන්න. ඒ පොදේ නේ. මහත්තයා යන්න මහත්තයා. ඔව්. මේ මහත්තයා ඇත්තටම රාවණයි ඉන්නවා. රාවණ ඇත්තටම ඉන්නවද මේ? ඔව්. දැන් YouTube එකේ ඔව්. මේ කොට කරලා දෙන්න. දැන් YouTube එකේ කට්ටිය දාන්නේ රාවණ නැගිට්ටා රාවණ අරගෙන උඩ කරලා වීඩියෝ දාන්නේ. ඔව්. මේ මහත්තයා ගහයි කර බොරු මහත්තයා. ඔයා කියන්නේ ඇත්තටම ඉන්නව කියලා. ඇත්තම ඉන්න රාවණ මහත්තයාට මේ ටික දැම්මට පස්සේ ඉතින් රාවණක් දකින්න පුළුවන්. එතකොට මහත්තයා ලංකාවේ අධ්‍යක්ෂකතුමෙක් නෑ. ප්‍රසිද්ධ ඇත්තටම රාවණ ඉන්නවනේ. ඒ මිනිස්සු අර මම හිතුවේ නෑ මිනිස්සු YouTube කාරයෝ කිව්වට මේ සිද්දේ ගන්න ලයික් ගන්න. ඒ මිනිස්සු කියනවනේ දැන් රාවණ ඉන්නවා කියලා. ඒ කියන්නේ මම විශ්වාස කරා නමුත් ඇත්තටම මම දැක්ක රාවණ දැකලා තියෙනවා රාවණ. ආය අපි රාවණත් එක්ක මේ මීනි බීලක් තියෙනවා. හරි. යමුකෝ. මට එනවා. එන්න. රාවණගේ ඒරියා එක. මේ බෝතල් එහෙම මොකද්ද? ඉතින් අපි රාවණත් එක්කින් ඉතින් එන රාවණ වෙනවා ගන්න. රාවණ අරක්කු රාවණ අරක්කු බොනවද? ඔය. ඈ? එහෙම රාවණ වෙන්න බෑනේ. යම් මොකද වෙන්නේ? රාවණගේ තාම දන්නේ.
යකෝ මට රෙන්දවත් දෙන්නේ නැද්ද යකෝ? ඒක නම් රාවණාගේ. මට රෙන්ද දීපියෝ යකෝ තොපි සැරෙන් සැරේ ඇවිල්ලා මට මේ වද දෙන්නේ. එයි. මේ කොළඹින් මහත්තයෙක් කියලා බලන්න. පොඩ්ඩක් එන්න. අද නම් බෑ මට මේ බඩ යනවා යකෝ මීයේ කොත්තුවක් කාලා. මේ අද නම් බෑ. මේ වෙනදාස් වල මට කොහොමද බෑ. පළ මේ වද දෙන්න බං. එන්න මහත්තය වෙන රාවණාගේ. එතකොට මගේ වැඩේ කරන්නේ නැතකොල්ලෝ. ඒ ඌ නෑන්තේ ඔබේ තව රාවණෙක් ඉන්නවා. ඒ රාවණ මුණ ගස්සලා දෙන්න මහත්තයා. රාවණ ඉච්චා නෑනේ බං. ඔයා එක රාවණ හිටියේ ලංකාවේම. එනවාට මහත්තයා උන් කියන්නේ බොරු රාවණාල් දෙන්නෙක් ඉන්නවනේ. ඈ? ඔව්. මේ මට තේරෙන්නේ නෑ බං. යමල්ල. මහත් එන්න ඔය ගල උඩ පොඩ්ඩක් යන්න. මෙතින් රාවණ බාන්න යන්නේ බාරදී ගලවන්න. අත යන්නේ නැහැ. කෙසේ වෙතත් හරි අමාරු ඒ ඔබ කියන්නේ මුලගේ දෙවෙනි රාවණ ඉන්නව කියලා කොයි කොච්චර දුරක් යන්නද අපිට කොයි වල මෙහෙ පේනවද අපිට රාවණගේ එන්නේ පැහැදිලිද වගේ රාවණ ඉන්නේ අර පුඩි කන්දක් පේන ගැට්ටක් අය. ඔව්. අන්න එතන මැද්දේ හිටුනේ පේන. ආ. අන්න එතන තමයි. ඕ තවුරක් ගන්න දෙනවා. හරි. යන්කෝ ඒකත් බලන්න. මේ රාවණ ඇත්ත මේ. අර රාවණ ඩුප්ලිකේට් එක. ඒ ඩුප්ලිකේට් හරියන්නේ නැහැ නේද කියන්නේ. එයාලා ඒ රාවණාගේ නියුම් සහෝදරයනේ. ආ නියුම් සහෝදරයෝ යාළුවා. ඔව්. ඒක පොත්පත් වලින් බොරුද රාවණා ගැන මේ ඒ බොරු මාත්‍යා විශ්වාස කරන්න එපා. ඔයාලා ඉතින් ගම්වල ඉවෙච්ච එක හින්දා දන්නව නේද හැමදේම. එහෙමද? මට කමන්නේ ඒ රාවණා පෙන්නන්න මම ආපේ කොහම රාවණා බලන්න. ඒ රාවණා බලන්න දෙච්චර ලේසි නෑ මාත්‍යා. ඒ ඒ රාවණා දරුණේ. දරුණා කමන්නේ මේ වැඩේ මට කරන්න කොහොමද ඒකයි. එහෙනම් රුපියල් 500ක් අත ඕනේ. එහෙනම් තලය කරන්න. 500ක් නෙමෙයි කීයක් හරි දෙන්න දැන් ආපේ ප්‍රතිඵල තියෙන්නේ. මට රාවණා පෙන්නන්න ගම්කෝ. ඈ? හරි මාත්‍යා. යා රාවණා බලන්න යා. හෝ මේ එතකොට දැන් දඬු මොරේ තියෙනවද උගේ? දඬු මොණරෙත් තියෙනවා මාත්‍යා. ආයෙමද? ඔයා දැකලා තියෙනවද දඬු මොරේ? දඬු මොණර අපි නැගලත් කින් තියා නේද? ඔව් දෙන්නට දෙකක් තියනනේ. ආ රාවණ දඬු මොරේ දෙකක් තියෙනවද? ඔව්. මයි මු එක්ක යනවා රාවණ දෙන්න එක්ක යනවා. මං ඇවිල්ලා දැන් හරි දැන් යන්කෝ. මාත් එන්නේ. යා ඓතිහාසික පුරාවෘත්තේ. කාටවත් පෙන්වන්න හොඳක් නෑ. රාවණ. මහත්තයෝ අතන තමයි රාවණ හිටන් ඉන්නේ. මොකේද? මේ පැලේ. අක්කෝ රාවණ කැලේ ඉන්නවා කියලා මං පැලේ ඉන්නවා අහන්න යන්නේ කවදාවත් අනේ. ඒක බොරුවක්. මං පැලේ ඉන්න බෑ රාවණේ කැලේ ඉන්නේ. ඒක බොරුවක්. ඈ? ඒක බොරුවක් මහත්තයෝ කොට කතා නෑ. කොහොමද? බොරු විශ්වාස කරන්නේ හොඳ නේ. රාවණා මාමා! රාවණා! මොකාද යකෝ කෑන්නේ යකෝ. වාඩි එන්න දැන් කොල්ලෝ. වේ? මොකාද බං හරි? ඈ? මෙහෙ එකෙක් වෙන්න බෑ ඒක. හැබා. ඔව්.
මගේ කාලේ මගේ මහන්සිය මගේ මුදල් අපරාධයක් මේ රාවණේ කොහානෙවිල මම කරයි. මුන් රාවණෝ දයකෝ මෙව් නැගිට ගන්නත් බෑනකෝ මේ කසිප්පු කෙල්ලා. මට අඩම ගානියක් ඔගේ දඬු පොඩ්ඩක් පෙන්නා පියා උගයකෝ. එන්න මහත්තයා දඬු මොඩේ වෙන්නන්නේ. ඒ තියෙන්නේ මහත්තයා හේතු කළ රාවණගේ දඬු මොඩේ. දඬු මොණ්ඩේ? ඕක දඬු මොණ්ඩේක්ද බං? ඒ මහත්තයා දඬු මොඩේ. මහත්තයා අතීතය ගැන පාරලා මහත්තයා බොරුවට පොත්පත් වල දාන්න එපා. ඒතර අහිංසක මිනිස්සු යා සර්ච් කරලා බලද්දී කට්ටියට බොරුවක් නෙවලා අනිර පෙන්නලා දෙන්නේ. ඒ නිසා මහත්තයෝ මේ අතීතය හාරලා බලන්න නැතුව මහත්තයා පාඩුවේ මහත්තයයි රාවණා නසා රාමා පෙම ජය ලැබුවාසී කර්ම සැප හැර ලබන